සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සබ්බේසේක සංකල්ප YouTube channel එක. අද මිත්‍රයෝනි කරන්න යන්නේ වෙනම වැඩක්. ඒ තමයි අපි ගමනක් යනවා. කොළඹ කොටුවේ ඉඳලා උත්තරම වෙනවා. දැන් මේ කෝච්චිය තමයි සෙට්ටුනේ 7:40ට උත්තලවට යන ස්ලෝ එක. දැන් වෙලාව 7:28යි. තව වෙලා තියෙනවා ඒ උත්තලවට යන්න. දැන් මේක ඇවිල්ලා පුත්තම බලදාන වෙන මිශ්‍ර දුන්නේ. දැන් මේක හරිය ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි ඕගොල්ලන්ට. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මම හුඟක් වීඩියෝ එක හොඳටම අඩු කරලා තින්නේ නැත්නම් ඕගොල්ලන්ට බෝරින් වෙන නිසා. හරි මගේ එහා පැත්තෙන් තියෙන්නේ රඹුක්කන බලාදාන වෙන මන්දගාමී දුම්රිය. ඒක පිටත් වෙන්නේ 8:05ට. මේක 7:40ට පිටත් වෙන්නේ. මේකට දැන් පාර්සල්ස් ලෝඩ් කරලා මේ ඇවිල්ලා පාර්සල් ට්‍රේන් එක. දැන් පිටිපස්සේ පෙට්ටිය හම්බ වුණා. හොඳට බලාගෙන යන්න පුළුවන්. හොඳ view එකක් තියෙනවා. ඊට පස්සේ කවදාවත් කෝච්චිය යන්න ගිහින් ඉස්සරහා සීට් එකේ ඉස්සරහා පෙට්ටියේ ඉස්සරහා සීට් එකේ වාඩි වෙන්න එපා. හේතුව තමයි එන්ජින් එකේ තියෙන ඔය එක එක ශබ්ද බද්ද තියෙන ඔය හෝන් ගහනවා. අරවයි මේවයි. ඒ නිසා කනට හිරිහැරයක් ඒක ඕගොල්ලන්ට. මේක අදින්නේ ක්ලාස් M6 785 දුම්රිය එන්ජින්. මේකෙන් තමයි ඉන්ටර්සිටි එක්ස්ප්‍රස් එක. ඒ කියන්නේ නගරාන්තර සීග්‍රාමී දුම්රියෙන් අදින්නේ මේක. හොඳයි මිත්‍රයෝ මට මර්මාන්තපුරේ රෙකෝඩ් කරගන්න බැරි වුණා ඔය ෂන්ටින් යාඩ් එකේ එන ලයිට් වලින් මේ නඩත්තු කරන ඉතන රෙකෝඩ් කරගන්න බැරි වුණා. හේතුව තමයි මෙතන මිනිස්සු බලනවා තව ලොකු ප්‍රශ්න වගේකට මුල පිරෙනවා. ගෙදරේදී මේ ඒ කියන්නේ ආපහු කොළඹට එන බ්ලොග් එකේදී කරන්න මේ වීඩියෝ එක දැන් අපි පව් කරන්නේ දැන් කැලණි පාලම කැලණි ගඟ උඩින් තමයි ශ්‍රී ලංකාවේ තියෙන පළලම ගංගාව. දැන් මේක නඩත්තු කටයුතු සිද්ධ වෙනවා. ඒකයි මේ ටිකක් සද්දේ වැඩි. මේකේ ටිකක් හැදිලා තියෙනවා. ඒ ටික දැන් හදනවා. ඕගොල්ලන්ට පේනවා ඇති අපේ දුම්රිය එන්ජිම. ඒක ඇවිල්ලා ඉන්ටර්සිටි ඒ කියන්නේ නගරාන්තර සීග්‍රාමී දුම්රියන් වලට යොදා ගන්නා එන්ජිම. හරි මිත්‍රවරුනි ඊළඟට රාගවදී හමු වෙමු. මිත්‍රවරුනි දැන් අපි රාගවදී ස්ථානයට ආවා. දැන් අපි ඉන්නේ 4 වෙනි වේදිකාවේ. 4 වෙනි වේදිකාවේ ඇවිල්ලා කොළඹ කොටුවේ ඉඳලා පුත්තලම දක්වා ධාවනය වන දුම්රියන් සඳහා. මිත්‍රවරුනි දැන් අපි ඉන්නේ ආයෝජන ප්‍රවර්තන කලාපයේ. ඒ වගේම මේකෙන් තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළටත් ලින්ක් වෙන්නේ. දැන් අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. මිත්‍රවරුනි දැන් මේ අපි පහු කරන්නේ එයාපෝට් එක. ඕගොල්ලන්ට පේනවා ඇති නේද කටාර් එයාලයින්ස් වලින් ආපු ප්ලේන් එකක් තියෙනවා. හොඳට බලන්න යාළුවනි කටාර් එයාලයින්ස් වලින් තියෙන ප්ලේන් එකක් තියෙනවා. ඒ වගේම එමිරේට්ස් වලින් ආපු බෝයින් 777 එයාලයින් එකෙන් ආව ප්ලේන් එකක් තියෙනවා. මිත්‍රවරුනි හොඳට මේ බලන්න මේක. මේ ඔයගොල්ලන්ට හරි මැදින් පේන්නේ කටාර් එයාලයින්ස් වලින් ආපු ගුවන් යානය. මේක ඇවිල්ලා එයාබස් A
300 එකක්. එහා පැත්තේ තියෙන්නේ එමිරේට්ස් වලින් ආපු ගුවන් යානයක්. වගේම අර තියෙන්නේ එයාපෝට් එක. අර බලන්න ලස්සනයි හොඳටම. මිත්‍රෝනේ දැන් අපි මීගමුවට ආවා. මේ ලස්සන ස්ටේෂන් එක. මුගක් මේ මිනිස්සු මෙතනින් බහිනවා. ඒ වගේම පුත්තලම් මාර්ගයේ හම්බ වෙන පළවෙනිම ප්‍රධානම ස්ටේෂන් එක තමයි මීගමුව. ඊට පස්සේ හලාවත, ඊට පස්සේ පුත්තලම, ඊට පස්සේ නූර්නගර. නූර්නගර වලට අපිට යන්න බෑ. මේක යන්නේ පුත්තලමට. හරි මිත්‍රවරුනි, දැන් අපි ඉන්නේ ලුණුවිල දුම්රිය ස්ථානයේ. ඕගොල්ලන්ට පේනවා ඇති. මෙතන හන්දියක් වගේ ඕගොල්ලන්ට පේනවා නේද? එතන තියෙන දේ ඕගොල්ලෝ පහලින් කමෙන්ට් කරන්න. ලස්සන ස්ටේෂන් එක මේක. මේකට ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඕගොල්ලෝ මෙන්න මේ තියෙන මම zoom කරලා පෙන්නන මේ හන්දියක් වගේ තියෙන තැන මට ඕගොල්ලෝ පහලින් කමෙන්ට් කරන්න ඕනේ. මෙන්න මේක තමයි දිත්වා සුළුගුණාටුවෙන් පස්සේ කෝච්චි මෙතෙන්ට තමයි ආවේ. හලාවතට ගියේ නෑ. මේ පේනවා ඇති ඕගොල්ලන්ට ලස්සන මේක. මට දෙයක් කියන්න අමතක වුණා ඕගොල්ලන්ට. ඒ තමයි මීගමුව වෙනකන් ඩබල් ලයින් කරලා තමයි තියෙන්නේ. මීගමුවෙන් පස්සේ පුත්තලම වෙනකන් සිංගල් ලයින්. මිත්‍රවරුනි, දැන් අපි ආවා පුත්තලම දුම්රිය හලාවත දුම්රිය ස්ථානයට ආවා. ඕගොල්ලන්ට දැන් පේනවා ඇති මෙතන S8 DMU එකක් තියෙනවා. මේක ඇවිල්ලා කොළඹ කොටුව ඉඳලා ආපු දුම්රියක්. ඒ වගේම මෙතන අර ඕගොල්ලන්ට පේනවා නේද මේ ඒක තමයි හලාවත කලපුව හරි දදුරුව හරි. මම හිතන්නේ හලාවත කලපුව. හලාවත ලොකු ස්ටේෂන් එකක් වුණත් ඒත් ඒකට තියෙන ප්ලැට්ෆෝම් එකක් හරි දෙකක් හරි. ප්ලැට්ෆෝම් තියෙන්නේ මම හිතන්නේ එකයි. එයා පැත්තේ පොඩ්ඩක් බලන්න. දැන් මේ ටැබ්ලට් සිස්ටම් එකෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ හැමදේම. එයා පැත්තේ තියෙන්නේ පාර. මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති වෙන්න මේ අර මේ කලපුව. ඒ වගේම දැන් මේ දුම්රිය පිටත් වුණා. මෙන්න මේ ඉස්සරහින් තියෙන එක. දැන් මේ ට්‍රේන් එක පිටත් වුණා. මේ දුම්රිය යනකම් තමයි ඉන්නේ සිග්නල් නැතුව. දැන් මේක පිටත් වුණා. ඊට පස්සේ මාස කිහිපයක් විතර හලාවත වෙනකන් දුම්රිය සීමා වෙලා තිබ්බා. මෙතෙන්ට තනිකර සිග්නල් විදියට සෙමෆෝ ක්‍රමයට පාවිච්චි වෙනවා, ටැබ්ලට් පාවිච්චි වෙනවා. ඒ වගේම කිසිම මේ සිග්නල් එකක් නම් නැහැ, කන්ට්‍රෝල් සිග්නල්ස්. මිත්‍රවරුනි, දැන් අපි ඉන්නේ බංගදෙණිය දුම්රිය ස්ථානයේ. මේක තමයි ශ්‍රී ලංකාවේ තියෙන
කොළම ඒ කියන්නේ හරිත වර්ණයෙන් යුක්ත ස්ටේෂන් එක ශ්‍රී ලංකාවේ තියෙන. මේක තමයි බංගදෙනිය. බෝඩ් එක පොඩ්ඩක් පෙන්වන්න ඕනේ ඔයගොල්ලන්ට. හරි දැන් මේකේ පිටිපස්සෙන් පොඩ්ඩක් බලුවොත් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මාර්ගයේ අපි ආපු පාර. ඊළඟට මෙතන නයිස් පාක්ස් දෙකක් තියෙනවා. දැන් මේ ගල් දාලා තියෙන්නේ මේ බැලස්ට් දාන්න මේ රේල් පාර උඩට. බැලස්ට් වලින් තමයි මේ රේල් පාර ශක්තිමත් වෙන්නේ. දැන් අපි ඔන්න බංගදෙනියෙන් පිටත් වෙනවා. මිත්‍රයනි දැන් අපි පහු කරන්නේ පත්තුළු ඔය. මේක තමයි යාළුවනේ පත්තුළු ඔය කියන්නේ. එහා පැත්තෙන් ප්‍රධාන මාර්ගයක් පේනවා. ප්‍රධාන පුත්තලම් මාර්ගය. මේ දැදුරු ඔය මට රෙකෝඩ් කරන්න බැරි වුණා. මා එන vlog එකේදී ඒක කරන්න. මිත්‍රවරුනි දැන් අපි ආයේ තිල්ලඩියේ කියන දුම්රිය ස්ථානයට. දැන් පුත්තලම ඊළඟ ස්ටේෂන් එක. මට පලාවි වල වීඩියෝ එකක් ගන්න බැරි වුණා හේතුව මේ මම වීඩියෝ එකක් කළා ඒක ඩිලීට් වුණා. ෆෝන් එක මෙව්වා වෙලා. දැන් එනකොට පලාවි වල වීඩියෝ පලාවි වල වැදගත්කම තමයි පලාවි වල තලවිල චර්ච් එකට යන්න පුළුවන්. උඟක් ඔය මංගල්‍ය කියන දවස් වලට තලවිලට ඒ යන පලාවි වලට කෝච්චියක් දාලා තියෙනවා. ඒක මොරටුවේ ඉඳලා තමයි පටන් ගන්නෙ. දැන් මං එද්දී පලාවි වල ස්ටේෂන් එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගහන්න. හරිනේ. එතකොට ඒ වීඩියෝ එකක් බලන්න. උඟක් වහිනා මිනිස්සු හේතුව තමයි මේ චර්ච් එකට යන්න. අපි චර්ච් එකට ගියේ නෑ. චර්ච් එකට ගියේ නැත්නම් කියන්නේ මේක ගියාවට ට්‍රිප්ස් තමයි අපි උඟක් කරන්නේ මේ channel එකේ. අපි ඕම මේ ට්‍රිප්ස් යන්නේ නැහැ. දැන් ඉතින් පුත්තලම යන්න පාවිච්චි කරන්නේ උඟක් දෙනෙක් 7:40ට කොල්ලම කොටුවේ ඉඳලා පුත්තලම දක්වා දාවන යන මන්දගාමී දුම්රිය. වෙන කිසිම ට්‍රේන් එකක් නැහැ, එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් නැහැ. උඟක් අය ට්‍රිප්ස් යන ස්ලෝ කෝච්චි පාවිච්චි කරන්නේ නැහැ. ඒ දුවම ස්ලෝ වල ගියොත් ඉතින් හරිම කම්මැලි. ඒක අහන්න දෙයක් නෙමෙයි. මේ මොනවා කරන්නේ කියන්නේ ඉතින් උන් මිනිස්සු මේ ට්‍රේන් එකේ තමයි ට්‍රිප්ස් යන්න එන්නේ. දැන් මගේ වම් අත පැත්තෙන් තියෙන්නේ ප්‍රධාන බස් මාර්ගය. දැන් අපේ වීඩියෝ එකෙන් කරන්නේ ගියාව ට්‍රිප්ස්. ඒ කියන්නේ උදේ ගියා ස්ටේෂන් එක බැලුවා, අදාළ ස්ටේෂන් එක බැලුවා, හවස් වරුවේදී ගෙදර ආවා. ඒ වගේ වීඩියෝ. හැබැයි එක්ස්ප්‍රස් කෝච්චියක් තියෙනවා මේ පානදුරේ ඉඳලා පුත්තලමට. ඒක තියෙන්නේ පානදුරෙන් 4:10ට පිටත් වෙන හවස. පුත්තලමට එද්දී රෑ 9:07 විතර වෙනවා. මේක ඉතින් පුත්තලම යද්දී 12:40 වෙනවා. දැන් අද ටිකක් පරක්කු වුණා. හේතුව දැන් 3ක නවත්තලා තිබ්බා. දැන් ඔන්න අපි පුත්තලමට මිත්‍රවරුනි දැන් පුත්තලම දුම්රිය ස්ථානයේ ගැන පොඩි vlog එකක් කරනවා මේ ඊළඟ වීඩියෝ එකේ. එතෙක් ඔයගොල්ලන්ට සුබ දවසක්. subscribe කරන්න අමතක කරන්න එපා.